ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ජපානයේ ඩ්‍රයිවිං ලයිසන් එකට මාරු කරගන්නේ කොහොමද කියලා ඔයාලා අහපු ප්‍රශ්නට පිළිතුරු මෙන්න මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. අපි කතා කරමු ඒ ගැන. ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ජපාන් ඩ්‍රයිවිං ලයිසන් එක දක්වා පරිවර්තනය කරගන්නා වූ කාල පරාසය තුළ අපි කරන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව කොටස් තුනකින් වීඩියෝ තුනකින් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න ලෑස්ති. පළවෙනි කොටසෙන් අපි ලෑස්ති කරගන්න ඩොකියුමන්ට් මොනවද කියන එක ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. දෙවෙනි වීඩියෝ එකෙන් ප්‍රශ්න කොච්චර තියෙනවද? ඒ ප්‍රශ්න මොනවද? මොන වගේ ප්‍රශ්න දෙන්නේ? ඒ ප්‍රශ්න වලට පෙනී සිටින්නේ කොහොමද? ඒ ගැන පාඩම් කරන්න ඕන මොන වගේ සෝසස්ද කියලා කියන කාරණා පිළිබඳව මම ඔයාලත් එක්ක කතා කරනවා. තුන්වෙනි වීඩියෝ එකෙන් මේ සියල්ල අවසන් වුණාට පස්සේ තමන් ප්‍රායෝගිකව පුහුණු දෙන්න ඕනේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක මොන වගේද? කොහොමද අපි ඩ්‍රයිව් කරන්න ඕනේ? මොන වගේ මාර්ග නීතිද තියෙන්නේ කියන කාරණා පිළිබඳව සහ එයාලා මොන වගේ දේවල්ද බලන්නේ කියන කාරණා පිළිබඳව ලේසි පොයින්ට්ස් වලින් මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති. අපි කතා කරමු අද එහෙනම් මුලින්ම මොනවද අපි ලෑස්ති කරගන්න ඕන ඩොකියුමන්ට් කියන කාරණය. මේ ඩොකියුමන්ට් අතරින් පළවෙනි සහ වැදගත්ම එක තමයි ඔයාගේ ලංකාවේ රියදුරු බලපත්‍රය. ඒ ලංකාවේ රියදුරු බලපත්‍රය අනිවාර්යෙන් ලංකාවේ මාස 3කට වඩා පැරණි රියදුරු බලපත්‍රයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ලංකාවේ රියදුරු බලපත්‍රය අරගෙන නැත්නම් ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන මාස 3ක්වත් ලංකාවේ ඩ්‍රයිව් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ලංකාවේ ඉඳලා තියෙන්න ඕනේ. දින 90ක කාලයක් ලංකාවේ ඔයා ඉඳලා තියෙන්න ඕනේ කියන එක මෙයාලා අනිවාර්යයෙන්ම බලනවා. මීළඟට වැදගත්ම දේ තමයි අපේ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ජපාන් පරිවර්තනයක් බවට පත් කරගන්න ඕන එක. මේක JAF ආයතනය හරහා කරගන්න පුළුවන්. ජපාන් ඔටෝමොබයිල් ෆෙඩරේෂන් ආයතනය හරහා. මීළඟ වැදගත්ම ඩොකියුමන්ට් එක තමයි ඔයාගේ පාස්පෝර්ට් එක. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ පාස්පෝර්ට් එක අරන් යන්න ඕනේ. මොකද මම අර කලින් කිව්වා වගේම ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක මාස 3කට වැඩි කාලයක් ලංකාවේ පරණයි කියන එක බලන්න මේ ඔයාගේ පාස්පෝර්ට් එක අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක ගත්ත කාලෙට වඩා පාස්පෝර්ට් එක පරණයි නම් නැත්නම් අලුත් පාස්පෝර්ට් එකක් නම් ඔයා ළඟ තියෙන්නේ පරණ පාස්පෝර්ට් පවා අරගෙන යන්න ඕනේ. කමතක් කරන්න එපා. මොකද ඔයාගේ ඩොකියුමන්ට් තහවුරු කරගන්න එයාලගේ හිතට සැටිස්ෆයි වෙන විදිහට තහවුරු කරගන්න මේ අවශ්‍ය සියලුම ඩොකියුමන්ට් අනිවාර්යයෙන්ම අරගෙන යන්න